Hello, දත්තාවය ට්‍රැවල් විත් සයිර් YouTube channel එකෙන් ඔයගලන්ට අලුත් පැනක් පෙන්නන්න විශේෂ දැනක්. ඔයගලන්ට ගඟක හරි ඔයක හරි ස්ලයිඩ් කරන්න කියන ගලක් ඉඳලා ඉස්සලා යන්න ඕන කියලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන කියලා හිතුනොත් ඔයගලන් ලංකාවේ මතක් වෙන පළවෙනි තැන පතරද කියලා මම අහුවොත් මොකද්ද මතක් වෙන්නේ ඔයගලන්ට? මම හිතන අනිවාර්යෙන් ඔයගලන්ට දෙනියාය පැට්නා මතක් වෙනවා ඇති කියලා මම හිතනවා. ඇත්තටම පැට්නා තියෙන්නේ දැන් අපේ නුවර ඉඳලා ගත්තොත් කිලෝමීටර් 203ක් විතර යන්න තියෙන්නේ. කුරුණෑගල ඉඳලා ගත්තොත් around 205 kilometers වගේ තියෙනවා. හැබැයි ඒ වුණාට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න අපිට නුවර ඉඳලා යනවා නම් කිලෝමීටර් 40ක් ඇතුළත මේ අත්දැකීම් ගන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මේකට අපිට අහම්බෙන් තමයි අහුනේ දැනට මාස 3කට විතර කලින් නුවර ආපු වෙලාවට. ඉතින් අපි අද යන්නේ හදන්න ඔයගලන් ගෙදෙන් එක් කරගෙන. මම දැන් මේ වෙලාවේ ඉන්නේ නුවර මානව දිස්ත්‍රික්කයේ නාවල පිටිය නගරේ. අපි ගිහිල්ලා බලමු එහෙනම් මේ අලුත් තැන නැත්නම් මේ සැට්නා වලට ආදේශ කරන්න පුළුවන් නැත්නම් ඒ හා සමාන තැන කොහොමද කොතනද කියලා අපි කියලා බලමු. මේ යන රූට් එක මම කියන්නම් පොඩ්ඩක්. ඒ කියන්නේ අපි නුවර පැත්තේ ඉඳලා යනවා නාවල පිටිය නගර මැදේ තියෙනවා මෙන්න මේ සිංහමූණු තුන. ඔයගොල්ලන්ට පේනවාද මේ පාරවල් සිංහමූණු තුන ඔන්න ඔය තැන පොයින්ට් කරන් ඉන්න ඕන මේ එතනින් අපි වමට හැරෙන්න ඕන තලව කැලේ පාර. ඒ කියන්නේ තලව කැලේ පාර තමයි ඉස්සරහට යන්න ඕන. අපි ගිහිල්ලා බලමු වෙන මේ හැරෙන තැන ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. අපි දැන් යන්නේ තලව කැලේ පාරේ. අපි මේ පාරේ තියෙන විශේෂ තැන් විතරක් දැන් එඩිට් කරලා දානවා ඔයගොල්ලන්ට පාර යන මාර්ගය අඳුන ගන්න සම්පූර්ණම වීඩියෝ එක යන රූට් එක තැන් වල විශේෂ තැන් වලින් එඩිට් කරලා දානවා. right yes හරි ඔන්න අපි බව්වගම හන්දියෙන් හැරෙනවා දෙකින්ද පාරට දකුණට දෙකින්ද පාර ඔන්න දැන් අපි ඉන්නේ දෙකින්ද පාරේ හැරුණා එතනින් දකුණට ඉදිරියට යමු අපි දැන් ආවල පිටිය මධ්‍ය මහාවිද්‍යාලය පසු වුණා වම් පැත්තේ තියෙන්නේ ඇත්තටම මේ දෙකින්ද හන්දියේ තියෙන්නේ කිලෝමීටර භාගයක් විතර. ඒ කියන්නේ අපි අර මුලින් ඔයගලන්ට පෙන්නපු සිංහමූණු තුන තියෙන ඒ හන්දියෙන් වමට හැරලා කිලෝමීටර භාගයක් විතර ඉස්සරහට එනකොට තමයි ග්‍රවුන්ඩ් එක පහු කරලා කිලෝමීටර භාගයක් තමයි ඉස්සරහට එනකොට තමයි බව්වගම හන්දිය තියෙන්නේ. එතනින් අපි හැරෙන්න ඕන දකුණට. ඔන්න රේල් පාරත් ක්‍රොස් කරනවා අපි. හරි. ඔන්න දැන් අපි තලව කැලේ පාරේ ඉඳලා කිලෝමීටර් භාගයක් ඉස්සරහට ආවා බව්වගම හන්දියට. ඒ බව්වගම හන්දියෙන් දකුණට හැරලා නැවතත් කිලෝමීටර් 1කමාරක් විතර ඉස්සරහට එනකොට තියෙනවා ආයමත් පාලමක්. මෙන්න මේ පාලම තමයි මෙතනින් ඔයගොල්ලෝ පොඩ්ඩක් විශේෂයෙන් මතක තියාගන්න ඕන. මේ පාලමට තියෙන තැනට කියන නම නම් දන්නේ නැහැ මොකද්ද කියලා. එන්න මේ පාලම මතක තියාගන්න. මොකද අපි මීට ඉස්සෙල්ලා ආපු සැරේත් අපිට වැරදිලා ගියා මේ පාලමෙන් එහා පැත්තට ගියා. ඒක නිසා තමයි අපිට පාලම හොඳට මතක තිබුණේ. රයිට් මේ පාලම තියෙන තැනින් අපි හැරෙන්න ඕන වම් පැත්තට. ඔන්න දැන් අපි පාලම තියෙන පැත්තෙන් යන්නේ මෙන්න මේ පාරේ වම් පැත්තට තමයි යන්නේ දැන්. රයිට්. හරි ඔන්න එහෙනම් යාළුවනේ අපි ඉන්නාපු තැනට දැන් අපි ඇවිල්ලා ඉන්නවා. ඔයගලන්ට මතක ඇති අපි අන්තිමට අර පෙන්නුවා නම නොදන්න පාලමක්.
එතනින් වමට හැරිලා මං කිව්වා වමට හැරෙන්න කියලා. ඒ වමට හැරිලා කිලෝමීටර් 3 විතර ඉස්සරහට ආපුවාම අපි ආපු ගමනාන්තය නැත්නම් අපේ බලන්න ආපු තැන මෙන්න මේ සුන්දර ගල් පොත්ත ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. බලමු එහෙනම්. right. මෙන්න ඔයගලන්ට සද්ද ඇහෙනවා හොඳට. මේක ඇත්තට මේ බෝඩ් එකේ තියෙන මේක 100 ඔය කියන මේ ඔයෙන් තමයි මේක ස්වභාවික ගල් පොත්තක් මත තමයි මේ ස්ලයිඩ් කරන්න ඒ අවස්ථාව ලැබිලා තියෙන මේක පිටලා තියෙන ස්වභාවික ගල් පොත්තක් මත. ඉතින් ගිහිල්ලා බලමු එනම් කොහොමද කියලා පොඩ්ඩක් පල්ලෙහාට. මම අහලා තියෙන විදිහට අපේ රටට ආවේනික වුණු මත්ස්‍යයෙක් වෙන බුලත් හපයා. බුලත් හපයා ඉන්නේ මෙන්න මෙතන තමයි වැඩිපුර කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒක මට හරියටම තහවුරු කරගන්න හම්බුනේ නැහැ හැබැයි. අද අපි මේ සතිය දවසක ඇවිල්ලා ඉන්න හින්දා සෙනඟ ගොඩක් අඩුයි. බලන්න ආපු කට්ටිය ගොඩක් අඩුයි. ස්ලයිඩ් කරන කට්ටිය ටිකක් අඩුයි. එදා මීට කලින් අපි ආපු සැරේ නම් ඇත්තටම මේකේ උඩ දෙනෙක් හිටියා මේ ගල මත ලිස්සමින්. ඉස්සලා කීප දෙනෙක් මම දැක්කා පල්ලෙහා කට්ටියක් ලෑස්ති වෙනවා ස්ලයිඩ් කරන්න. බලමු ඒගොල්ලෝ ස්ලයිඩ් කරයිද කියලා. ස්ලයිඩ් කරොත් මේක දාන්න නැති වුණොත් මම මීට කලින් ආපු සැරේ ගත්තු පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒක මම දාන්නම් ඒ වුණොත් එහෙම. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මේ. මෙතන ඇත්තටම උඩින් තියෙන පොඩි බැම්මක් ගහලා දෙන මම හිතන්නේ මෙතන මොකක් හරි වෝටර් ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒ වෝටර් ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය වතුර ගන්න තමයි මෙතනට අමුණක් වගේ හදලා තියෙන්නේ. ඒ අමුණෙන් පස්සේ තමයි ඒ යටපඩ තමයි ගල් පොත්ත පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි හොඳ පරිසරයක් තියෙනවා. ලස්සන පරිසරයක් තියෙනවා. බලන්න මේක චුට්ටක් උඩින් මේ ෆයිනස් ගස් වගේක් තියෙනවා. හරියට අපි නිකන් වෙනත් රටකට ආවා වගේ. ඔව් ඇත්තටම ඉතාම සුන්දර දර්ශනයක් තමයි තියෙන්නේ. දකින්න පොඩ්ඩක් ගිහිල්ලා බලමු අපි පල්ලෙහාට. ගල නම් හොඳටම රත් වෙලා එළියේ. ඇත්තටම ගල ලිස්සනවා. හොඳටම ලිස්සනවා. ලිස්සනවා කියන්නේ මැදිලා තියෙන්නේ. හරිස්සෙන් යන්න ඕනේ. රෙප්පු දෙකක් ගලවලා ආවේ ආස්සේ කකුල් දෙකක් දානවා. අම්බෝ බලන්න කොහොමද ලස්සන කියලා. නාන්නත් පොඩි තටාකයක් පූල්ලයක් වගේ තියෙනවා යට. නතර වෙන්න. අට්ටිය මඩ හිතෙන්නේ නාලා ඉවරයි කොටස. කකුල් දෙක දනුවෝ ලිස්සනෝ. ඊසරේට වඩා වතුර පොට්ටක් වැඩි ඊසරේ අපි ඉන්නකොට ඉක්ුණට වඩා වතුර පොට්ටක් වැඩි. ඒත් අපි දැම්ම දිගේ ගිහිල්ලා බලමු මෙහා කොලට පොඩ්ඩක් නාන්න වගේ. මේක ඇත්තටම මේ විවිධාකාරයේ ලස්සන මාළු ඉන්නවා. තේනවද දන්නේ පාට කේක ජාතිය මාළු ඉන්නවා.
බලන්න කොහොමද ලස්සන දැන. මිහරෙන් චුට්ටක් ගැඹුරුයි වගේනේ. මේ වගේ ලස්සන දැනකට ඇවිල්ලත් ඉතින් නාන්න නැතුව යනවා නම් ඉතින් වැඩක් නැහැ නේ. ඒද අපිට වැඩක් නැහැ නේ. ඒකින්ද අපි ටිකක් නා ගන්න කියලා හිතුණා. මෙන්න බලන්න අපේ පරිසර හිතකාමී සහෝදරයෝ ඇවිල්ලා කරලා තියෙන දේවල් නේද? පරිසරයේ සුන්දරත්වය විඳලා පරිසරයට ගොඩාක් වටිනා දේවල් ඉතුරු කරලා ගිහින්. හරි. අහම්බෙන් දැක්කේ අතර බබා තමයි මේක දැක්කේ. තව ටිකකින් කකුලට ඒ වලට අඩිය දීපන අපේ කකුලුත් කැපෙනවා. හරිද? ඒකෙන්ද කරුණා කරලා මේ පරිසරයේ සුන්දරත්වයේ විඳලා කමක් නැහැ දෙයිනේ. මේ වගේ මේ ජරා වැඩ කරලා තව කෙනෙකුට තුවාලයක් වෙන විදිය හානියක් වෙන විදිය දේවල් කරලා යන්න එපා ඇත්තට. ඒවා මා මේ මට මේවට ඇත්තට අපිට දෙන්න වචන නෑ මේවට. ඒවා ජරා වැඩ මේ දේවල් කරන්න එපා ඇත්තටම. මදිවගේ හැබැයි මාළු ඉන්න ඔන්න අන්න රයිට්. ඔය ඉන්නේ. ඔයාලා දැන් නම් පේනවා. දැන් මෙතන මේම හිටියට අර ආට ටිකක් අර දුරට නාන වෙනට එම ගියපුවාම කකුල් බිම තියන් ඉන්නම බෑ. ඒ තරම් මේ මාළු ඇවිල්ලා 30ක් විතර වට කරගෙන කනවා.
මල්ලේ උතරින් එන්න බෑ ඒ හරි එහෙනම් අද අපි අපේ ගමන මෙතනින් අවසන් කරනවා වීඩියෝ එක අවසන් කරනවා මෙතනින් ඔයාලට දෙන්න පණිවිඩයක් තියෙනවා ඕගොල්ලෝ දකින්න ඇති ඇත්තටම අපි නාන්න ගියපු අවස්ථාවේ අහමු විදියට අපේ මේ බබා දැක්කා මේ අපි නාන්න ගියපු දන වලක ඇත්තටම බෝතල් කටු වගේක් දාලා දුන්නා තවාර මම දැක්කර පල්ලෙහාත් ඒ බෝතල් කටු වගේක් ඇත්තටම කොටක් දාලා දෙුණා ඉතින් ඒ වගේ දේවල් මේ පරිසරයට එකතු නොකර නේද මේ ටයිම් හොඳ ලස්සනට පරිස්සම් කරගෙන අපි මේවා අනිත් අයටත් ඒවා බිඳ ගන්න පුළුවන් විදිහට මේවා ඉතුරු කරලා යන්න ඕන ඒක තමයි මට ඇත්තටම දෙන්න තියෙන පණිවිඩේ ඒත් එකම තමයි දැන් ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ වගේ තැනක් තියෙනවා කියලා ෆැට්නා වලට සමාන මේ වගේ තැනක් තියෙනවා කියලා දන්නේ නැහැ ඇත්තටම කට්ටිය කවුරු ඒකින්ද කවුරු හරි මේ වීඩියෝ එකෙන් දැනගත්තා නම් දැනුවත් වුණා නම් මෙහෙම තැනක් අපිට මේ ෆැට්නා වගේ තව තැනක් තියෙනවා කියලා කරුණාකරලා කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙන් ඒක අපිට ලොකු ශක්තියක් වෙයි. නම් ඔන්න අන්තිම වතාවට බලමු තවත් දෙන්නෙක් ස්ලයිඩ් කරන්න යන්නේ. ඒකත් බලාගෙනම අපේ වීඩියෝ එක අපි නතර කරමු. හරිම ඩේන්ජරස් දුවනවනේ ඒකේ.